සංජානා ගමාරච්චි කියන්නේ ලංකාවේ ජනප්‍රියතම නිලියක්. මීට මාස කිහිපයකට පෙර ඇය විශාල වියදමක් දරා උසස් මට්ටමේ විවාහ උත්සවයක් පවත්වමින් විවාහ දිවියට පත් වුණා. නමුත් මීට දින කිහිපයකට පෙර ඇය එම විවාහයෙන් ඉවත් වූ බවට පවසා තිබුණා. ඊට හේතුව ඇයගේ සහකරු සමලිංගික පුද්ගලයෙක් බවට හැඟවෙන පෝස්ටුවක්ද ඇය පළ කර තිබුණා. ඇය මේ සම්බන්ධව අවසාන වශයෙන් මෙම සටහන සිය මුහුණු පොතට එක් කර තිබුණා. උපුටා ගැනීම. I love you all. මම ආයේ මේ ගැන කතා කරන්න කැමති නෑ. නමුත් කියන්න අවශ්‍යම දේවල් ටිකක් උපරිම කෙටියෙන් කියන්න උත්සාහ කරනවා. මගේ ජීවිතයේ මේ කෙටි කාලයට මට මුහුණ දෙන්නට උන සිදුවීම් වල බරපතලකම දන්නේ මං විතරමයි. අවුරුදු 28 කාලයක් තිස්සේ මම තනිව ජීවත් වුණා මිසක කිසිදු දිනක කිසිදු විටක මම කවුරුන් මත යැපී හෝ නැත්නම් කාගෙන්වත් යැපී ජීවත් වෙලා නෑ. මගේ මවගේ වියෝවෙන් පසුව අද මම ජීවත් වන තත්ත්වය දක්වා මම ගොඩනගාගත් සියල්ල මගේ හැකියාවෙන් සහ වහන්සියෙන් ගොඩනගාගත් දේවල් මිසක කිසිම කෙනෙක්ගෙන් ලැබුණ දෙයක් හෝ උපයාගත් දෙයක් මන් ළඟ නැහැ. මගේ ජීවිතේ මට මුහුණ දෙන සිදුවන සිදුවීම් වල අමිහිරිකම සහ අසාධාරණ රැවටීම් ගැන මම මගේ සමාජ මාධ්‍ය මිතුරන් සමගින් බෙදාගන්නේ තවත් කාට හරිම ඒ වගේ දෙයක් සිදුවෙන්න කලින් දැනුවත් වෙන්න ඒ හරහා හැකිවෙයි කියලා හිතලා විතරයි. සමහරු කියනවා වගේ අනෙක් පාර්ශවයෙන් මුදල් බලාගෙන සම්බන්ධකම් ගොඩනගා ගන්න මට අවශ්‍යතාවයක් තිබුණ නෑ වගේම මම එහෙම රුපියලකවත් දෙයක් අද වෙනතුරු කෙනෙක්ගෙන් අරගෙනත් නෑ. මම දැඩිව අසනීප වෙලා ඉන්න අවස්ථාවලත් මගේ යාළුවෝ මාත් එක්ක හිටිය හැරෙන්නට මේ කියන පාර්ශව මම සුවෙන්ද ජීවත්ව ඉන්නවද කියලාවත් හොයලා බලන්න හිටියේ නෑ. ඒ නිසා මගේ ළඟ ඉන්න අය මට වචනකින් හරි ආශිර්වාදයක් වෙන ශක්තියක් වෙන අය මං ගැන දන්නවා නම් ඒ අය එක්ක හොඳින් ඉන්න උත්සාහ ගන්නවා හැරුණුකොට මේ වෙලේ වෙනත් කිසිම දෙයක් ගැන මම හිතන්නෙත් නෑ. අනෙක් කාරණේ තමයි කිසිම වෙලාවක මම සමරසි ප්‍රජාවට අපහාස කරන්නෙවත් කෙනෙක්ගේ තෝරා ගැනීම හෝ ලිංගික අනන්‍යතාවය ගැන උපහාසයට ලක් කරන්නෙවත් නෑ. මට අවශ්‍ය වුණේ මම ලොකු රැවටීමකට ලක් වුණ නිසා මට වුණ දේම උන සහ වෙන්න පුළුවන් තවත් අය එක්ක ඒ හැඟීම බෙදාගත්තා විතරයි. ඒ හැරෙන්න මගේ මිත්‍රයෝ සහ හිතවතුන් ඕනෑතරම් විවිධ අනන්‍යතාවයන් තෝරා ගැනීම එක්ක ජීවත් වෙනවා වගේම මම ඒ හැම කෙනෙක්ගෙම සිතගියාවට ගරු කරනවා. ඒත් සමහර මිනිස්සු ළඟ තියෙන මනුෂ්‍යත්වයෙන් තොර රැවටිලි සහගත ජීවිතය මම දැඩිව හෙලා දකිනවා සහ ප්‍රතික්ෂේප කරනවා. ඒ හැරෙන දෙයක් මට කියන්න අවශ්‍ය නැහැ වගේම මෙතනින් එහාට මම මේ ගැන ආයෙ කතා කරන්න කැමතිත් නැහැ. කලින් කිව්වා වගේම හෙටින් පටන් ගන්න අලුත් අවුරුද්දේ අපි කිසිම කෙනෙක්ට රැවටීම් වලට වංචාවන්ට අහු නොවන අනාගතයක් උදා වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා වගේම සිතුවිල්ලකින් හරි මට ශක්තිය වන හැමදෙනාටම මම මගේ ආදරේ මේ සමග දක්වනවා. සංජානා ගමාරච්චි. උපුටා ගැනීම අවසන්. මෙවැනි නවතම ගොසිප් සඳහා සබ්ස්ක්‍රයිබ් කරන් සිටින්න අප සමග.